අපි බලමු ඉදිරි සතිය ඔයාගේ ආදරයට කොහොමද කියලා. මේ කාඩ් එකෙන් කියන්නේ ඔයාගේ හිතේ තියෙන ආදරය සාමාන්‍ය කැමැත්තක් විතරක් නෙවෙයි කියලා. එය ගැඹුරු හැඟීම් එක්ක ඇති වුණු බැඳීමක් වගේ පේනවා. කෙනෙක් ගැන ඔබ තවමත් හිතනවා. ඔහු හෝ ඇය එක්ක තිබුණ මතක සහ හැඟීම් තවමත් ඔබේ හිතට ළඟින්ම තියෙනවා කියලා මේ එනර්ජි එකෙන් කියනවා. ඒත් මේ කාලයේදී තත්ත්වය ටිකක් නිහඬ වෙලා තියෙනවා. ඔබත් ඔහුත් අතර ටිකක් දුරක් හෝ සම්බන්ධයේ අඩුවීමක් තියෙන්න පුළුවන්. මේ කාලේ කෙනෙක් තමන්ගේ හැඟීම් ගැන හිතලා බලන, තමන්ට ඇත්තටම අවශ්‍ය දේ තේරුම් ගන්න උත්සාහ කරන කාලයක් වගේ පේනවා. ඒත් ඉදිරි සතිය ඇතුළත මේ తত্ত্বය මෘදු වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා මේ කාඩ් එකෙන් කියනවා. කෙනෙක්ගේ පැත්තේ පණිවිඩයක්, කතාබහක් එහෙම නැත්නම් නැවත සම්බන්ධ වීමට උත්සාහයක් එන්න පුළුවන්. ඒක විශාල වෙනසක් නොවුනට හිතට පොඩි බලාපොරොත්තුවක් දෙන ආරම්භයක් වෙන්න පුළුවන්. අවසානයේ මේ එනර්ජි එකෙන් කියන්නේ ඉදිරි සතිය ඇතුළත ඔයාගේ ආදර ජීවිතයේ ලස්සන වෙනසක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා හිතේ තියාගෙන ඉන්න ඒ කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් එහෙම නැත්නම් ඔයාව මතක් කරන මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ මොහොතේ ඔයාගේ හිතට ආයෙත් ආදරයත් බලාපොරොත්තුවත් පුරවන ලස්සන ආදරණීය ආරම්භයක් වෙන්න පුළුවන්. මම හිතනවා මේ රීඩින් එක ඔයාලට රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලට සුබ දවසක් වේවා.